මේ ටාලින් හවස ටී ටයිම් එකට විනාඩි 10න් හදන්න පුළුවන් කෑමක් හදමු. ඔන්න ඉතින් මේකට මම අනිවාර්යෙන්ම එකතු කරගත්ත චරිතවත් කුකුල් බිත්තර 5ක්. මුලින්ම කරන්න තියෙන්නේ ඉතින් බිත්තර ටික තඹගෙන ඉවර වෙලා දෙකට කපා ගන්න එක. හරිද? දැන් ඉතින් අහන්න එපා කටු පිටින්ද කපා ගන්න කියලා. හරිද? තව දෙයක්. බිත්තර ටික දෙකට කපා ගන්න නැතුව තුනට කපාගෙන මේකට හරියන්නේ නැහැ. ඒක නිසා ඉතින් අනිවාර්යෙන්ම බිත්තර ටික දෙකට කපා ගන්න ඕන. හරිද? ඊට පස්සේ මම වගේ කහමද ටික වෙනම භාජනයකට දාගෙන ඉවර වෙලා මයොනයිස් ටිකකුයි ලුණු කුඩු ටිකකුයි තව ගම්මිරිස් කුඩු ටිකකුයි දාගෙන හොඳට මික්ස් කරගන්න. හරිද? දැන් ඉතින් දාගන්න දේවල් හරියට කියන්නේ නැහැ කියලා මට බයිනෝ. එහෙම නෙමෙයි මම වීඩියෝ එකෙන් මෙන්ෂන් කරනවා ඔක්කොම ටික. හරිද? ඉතින් මේකට තවත් චරිතවත් කුකුල් බිත්තරයකුත් ඕන වෙනවා. මොකටද කියලා දැක්ක නේද සුකුරි පටිල්ලෝ? ඔක්කොම දේවල් ටික හරියට කරගෙන ඉවර වෙලා අඩියක් විතර ගැඹුරු තෙලට දාලා බැද ගන්න තමයි තියෙන්නේ. හරිද? බැදගත්තන් පස්සේ ආයෙම අපි කහමද එකතු කරලා හදාගත්තු පේස්ට් එක මෙන්න මේ වගේ පයිපින් බෑග් එකකට ඉවර වෙලා මේ විදියට දාගන්න. හරිද? ඉතින් මේ කෑම එක රස විඳින ගමන් බොන්න උණු උණුවේ චායි මසාල එකක් තිබ්බොත් කොහොමද? ඔන්න ඉතින් ඒක හදාගන්න තමයි මේ හදන්නේ. හරිද? මේ ඉතින් කිරි පිටි ටිකකුත් දාගෙන ඇතිපොද්දමට සීනි ටිකකුත් දාගෙන ඉවර වෙලා චායි මසාලා පවුඩර් එකේ ටිකක් තේ පෙරණයට දාලා ඉවර වෙලා නටන උණු වතුර ටිකක් දාගන්න තමයි තියෙන්නේ. හරිද? ඉතින් මේකේ රස සුවඳ කියලා නිම කරන්න බෑ. ඒ වගේම ගුණත් හොඳයි. ඔන්න ඉතින් ඔයත් මසාලා ටී ලවර් කෙනෙක් නම් උසස්ම තත්වෙන් ගොඩක් පිරිසිදුවට හැදෙන ඒ වගේම රසට සුවඳට ගුණට හැදෙන මෙන්න මේ මසාලා ටී පැකට් එකක් ඔයාට අපෙන් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. කරන්න තියෙන්නේ මෙන්න මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන එක විතරයි.